අතිගරු ජනාධිපතිතුමාට බොහොම පැහැදිලිව බැගෑපැක් ලෙස යෝජනා කරනවා සර්ව පාක්ෂික සමුළුවක් ඇඳවන්න මෙන්න වෙලාව. පළපුරුද්ද තියෙන ජනාධිපතිතුරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතිනිය තවම ඉන්නවා මේ ශ්‍රී ලාංකීය භූමියේ. එයා පක්ෂයක් කඩාගෙන ගිහිල්ලා පක්ෂයක් හැදුවා. ඔය චන්ද්‍රිකාට පිස්සු එක්ක අපිට පිස්සු. මම හිතනවා චන්ද්‍රිකා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන කියලා මගේ විශ්වාසය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවා. ඒගොල්ලෝ හොරකම් කරලා තියෙනවා. විශ්වාල වශයෙන්. මම පෞද්ගලිකව දන්නවා. ඔප්පු කරන්න පුළුවන් වෙලාව වෙනකන් අපි ඉන්නේ කරුණ හොයාගෙන යනවා. උසාවියකට ඔප්පු කරන්න පුළුවන් නිකන් කයිවාරු ගහනවා වගේ නෙමෙයි. මම රාජපක්ෂ මහත්මයාගෙන් ඉතා ඕනකමින් ඉල්ලන්නේ. එයා මේ රටේ හිටපු 4 වෙනි ජනාධිපති. ජනාධිපතිවරු 3 දෙනෙක් ජනාධිපති ධුරයෙන් ගියාට පස්සේ හැසිරෙන විදිහට කරුණාකරලා හැසිරෙන්න පුළුවන් නම් උත්සාහ කරන්න රට වෙනුවෙන් හිතලා මේ සැරේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි රනිල් වික්‍රමසිංහ රටේ ජනතාව රැවට්ටුවා. හොරකම එළියට ආවා. මහ බැංකුව හොරකම යට ගහලා දැන් අපි කතා කරන්නේ අරයාගේ නටන එක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැහැදිලි අඩුපාඩු තියෙනවා. අපිටත් නොකිය එයාදී. ඊට කලින් දවසෙත් ෆෝන් එකෙන් කතා කරලා සුගීසර් මෙන්න ඉන්නකොම ගත්ත ගමන් කො සර් බඩේ හරියන්නේ නැහැ. අඩු එනවා 4මයි. පිස්සු මං ඔක්කොම තොරතුරු අරගෙන බය නැතුව ඉන්නේ කිව්වා. අපි බය නැතුව ගෙදර හිටියා මුන්දා ගියානේ. ඔන්න.